තප්පර 10කට සැරයක් කවුරු හරි පුද්ගලයෙක් මද්යසාර භාවිතය නිසා අහිමි වෙනවා. ඔවුන්ගේ ජීවිතය අහිමි වෙනවා. ඉතින් ඒ වගේම තිරසාර සංවර්ධන 17න් අපේ රටේ මරණ වලට ඍජුවම බලපානවා දුම්කොළ භාවිතය සහ මද්යසාර භාවිතය. මද්යසාර භාවිතය ගත්තොත් දිනකට මිනිස් අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ 40ක් 50ක් අතර මරලා දානවා මේ මද්යසාර භාවිතය නිසා අවුරුද්දකට 15000ක් 20000කට ආසන්න ප්‍රමාණය. මේ ඉලක්කම් අපි ගත්තොත් රියානුතුරු වලින් මියන වෙනත් රෝගාබාධ වලින් මියන සියල්ලෙන් එකතුවටත් වඩා වැඩි ප්‍රමාණයක් මද්යසාර භාවිතය නිසා දුම්මැටි භාවිතය නිසා මියනවා. ඉතින් මේක රටකට දරන්න අපහසු දරාගත නොහැකි මට්ටමේ යමක්. අපේ රටේ දේශපාලකයෝ මේවා ගැන කතා කරන විදිහ ඒගොල්ලෝ කියන්නේ මේ අපේ රටේ මිනිස්සුන්ගේ දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්න රුපියල් 2000ට අරක්කු බෝතලයක් දෙන්න. රුපියල් 3500ට රුපියල් 4000ට විකිරෙන මද්යසාර බෝතලේ තව අඩු කරන්න. මේක පිටිපස්සේ ලොකු කතන්දරයක් තියෙනවා. එක අවස්ථාවක එක තැනකදී වෙච්ච සිද්ධියක් නෙමෙයි මේක දිගින් දිගටම අරගෙන යන කැම්පේන් එකක්. මේක පිටිපස්සේ අනිවාර්ය මද්යසාර සමාගම් ඉන්නවා. ඒ වගේම මේ වෙලාව අපිට පේනවා කසිප්පු තමයි ලොකුම ප්‍රශ්න, නීති විරෝධී මද්යසාර තමයි ලොකුම ප්‍රශ්න කියමින් මද්යසාර වලට තියෙන බදු අඩු කිරීම සඳහා දැවැන්ත මීඩියා කැම්පේන් එකක් අරගෙන යනවා මද්යසාර සමාගම්. ඒ වගේම අපිට කියන්න තියෙන එකක් තමයි විශේෂයෙන් සමාජ මාධ්‍ය තුල මද්යසාර ප්‍රවර්ධනය කිරීම බොහොම වක්‍රාකාරයෙන් මද්යසාර සමාගම් උපක්‍රමශීලීව මේ කාරණය කරනවා. මද්යසාර භාවිතයේ ආම කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කරලා තියෙන ප්‍රධාන සංකල්පය කාරණා පහක් ගැන කතා කරනවා. එකක් තමයි සුරාබදු සහ මිල කරන ප්‍රතිපත්ති හරහා මත්පැන් මිල ඉහළ දැමීම. දිගින් දිගටම ඉහළ දැමීම. එතකොට ඉතින් මේ චාමර සම්පත්ලා වගේ ඇවිල්ලා කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ විද්‍යාත්මක පදනමකින් ඉඳලා කියන කාරණා වලට 100% ප්‍රතිවිරුද්ධ කාරණයක් තමයි කියන්නේ රටේ කරන්න කියලා.